අයිබෝවන් රසට උයමු YouTube channel එකෙන් අද අපි ඔයාට දෙන්න යන්නේ රසම රස මාළු කරියක් වෙනම ලොකේෂන් එකක ගමේ සුවඳත් එක්ක ගමේ ලස්සන පාටත් එක්ක සුපිරි ලොකේෂන් එකක අද මට උදව් කරන්න ඉන්නවා ආදිවාසී කැකුලත් එක්ක තමයි මම අද උයන්න යන්නේ ඒක නිසා අනිවාර්යෙන්ම බලන්න ඒ වගේම අනිවාර්යෙන් අපිව subscribe කරන්න අමතක කරන්න එපා මොන හරි තියෙනම් කමෙන්ට් කරන්න මේ වගේ ලස්සන ලොකේෂන් ගොඩක අවුට්ඩෝර් කුකරි ෂෝ එකක් තමයි අද ඔයාට අපි පෙන්වන්නේ. පහන් තුඩා වගේ ලස්සන තැනක තමයි මේ වැඩේ වෙන්නේ. එහෙනම් අපිත් එක්ක යමු වීඩියෝ එකට. මං ගත්තමුනේ. අපි මෙතනින් දැන් මාළු අල්ලන්න හදන්නේ. මෙතනින් මාළු අල්ලලා මෙතන වගේ ඉතින් නැත්තම් මෙතන මාළු අල්ලන්න ලේසි නැත්තම් උදා කොහමද වන්නේ? මාළු කොහෙද අල්ලන්න පුළුවන් අපිට? උදා අල්ලන්න පුළුවන්. මුලින්ම අපි කරන්නේ මාළු එක හදාගන්න පේස්ට් එකක් හදාගන්න අනවා පේස්ට් එක හදාගන්නේ කොහොමද කියලා ඒක මෙහෙම දානවා පේස්ට් එක මේ විදිහට ඊට පස්සේ අපි බොරක කැපිලි දෙකක් දානවා ඊට පස්සේ රම්පේ මිරිස් කුඩු දෙහෙන් දෙකක් විතර එහෙම කුරුඳු අසේ ලුණු මේසෑන්දි එකමාරක් විතර ප්‍රමාණයක් දාගන්නවා මාළු කුරියෝ දෙන්නෙක්ට සෑහෙන්නේ ඒ කියන්නේ ග්‍රෑම් 300ක විතර ප්‍රමාණයක් තමයි මම මේ උයන්නේ. මුලින්ම අපි පොල් තෙල් ටිකක් දාගන්න ඕනි. සුදු ලුණු ටික ඊට පස්සේ අපි ලුණු ටිකක් දාගන්නවා. රම්පේ ඊට පස්සේ අපි මිරිස් කුඩු තව දාගන්නවා. ඔයත් මං වගේම සැරට කන්න කැමති නම් අනිවාර්යෙන් මේ වගේ කොච්චි ටිකක් හරි නයි මිරිස් ටිකක් හරි අමු මිරිස් ටිකක් හරි එකතු කරගන්න අමතක කරගන්න එපා. ඒ වගේම ඔන්න දැන් අපේ ටෙම්පරාදුව හොඳට ටෙම්පරාදු වෙලා තියෙන්නේ. අපි මෙන්න මේ විදිහට මාළු ටික මේ පොට් එකට දාගෙන වතුර ටිකකුත් දාගන්නවා හොද්ද හදාගන්න.
රසට උයමු YouTube channel එකෙන් අද අපි රසම රස ස්පයිසි ෆිෂ් කරියක් හැදුවා. දැන් අපි උයලා ඉවරයි. මේක කුක් කරලා ඉවරයි. බලන්න. රසයි අත්තරම හරිම රසයි. හදපු පිළිවෙල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. දැන් අපි ගන්නයි යන්නේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න. රසට උයමු